guys, welcome to my channel. අද බලමු කොළ පාට පැන්කේක් එකක් හදන්නේ කොහොමද කියලා. ඒවා හදන්නේ රම්පේ වලින්. අපි ඒවට අවශ්‍ය ද්‍රව්‍ය බලමු. පාන්. ඉස්ලාම් පාන් පිටි, ලුණු, රම්පේ තමයි ප්‍රධානම ද්‍රව්‍ය වෙන්නේ. පොල් කිරි, බිත්තර දෙකක්, වතුර තමයි ඕන වෙන්නේ. අපි දැන් බලමු රම්පේ මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා අපි බෙන්ඩර් එකට ජායකට අපි රම්පේ ටික දාගෙන ඉන්නවා. රම්පේ ටික දාගෙන ඉඳලා අපි වතුර දානවා. වතුර කෝප්පෙම අපි දානවා. ඊට පස්සේ තමයි අපි පොල් කිරි කෝප්පෙම දාන්නේ. ඊට පස්සේ මේ බ්ලෙන්ඩර් ජායකට දාලා බ්ලෙන්ඩර් කරගමු. ඊට පස්සේ තමයි මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු පාන් පිටි මිශ්‍රණය හදන්නේ කොහොමද කියලා. ඒක හදන්නේ අපි බ්ලෙන්ඩර් ජායකින්මයි. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම මේ ටික පාන් පිටියකට මෙහෙම දාගමු. ඊට පස්සේ අපි ලුණු ස්වල්පයක් දාගන්න. බිත්තර දෙකත් ඒ විදිහටම දාගන්නවා. අපි ටික තමයි මේව දාගන්නේ. අපි දැන් මේ ටික දාලා තමයි අපි බ්ලෙන්ඩර් කරන්නේ. නැත්තම් මේකේ අපි අතින් කරනකොට කැට වගේ හිටින නිසා තමයි බ්ලෙන්ඩර් කරාට පස්සේ අපි ගානට ඒ දියාරුව ගන්න පුළුවන්. ඇස් මේක බ්ලෙන්ඩර් කරාට පස්සේ අපි මේක බෝල් එකට දාගමු. මේ තමයි රම්පේ වලින් හදන පැන්කේක්. ඊට පස්සේ බලමු ඊටු ටික හදන්නේ කොහොමද කියලා. අපි පොල් පැන් එක හදන්නේ අපි මේකට සීනි හැඳි 3ක් දාගෙන තියෙනවා. දැන් අපි ඒක කැරමල් වෙන්න දෙන්න ඕන. අපි හැන්දම් මේකට පාවිච්චි කරන්නේ කැරමල් වෙද්දී. ටික කැරමල් වෙගෙන එනවා. තව තියෙන සීනි කැරමල් වෙන්න. දැන් සුන්දරටම කැරමල් වෙලා තියෙන්නේ. දැන් අපි උණු වතුර ටිකක් තමයි දාන්නේ. අත්තාවට සීනි ටිකක් දාගන්නවා. සීනි ටිකක් දාගත්තට පස්සේ මේකේ කැරමල් වුණාට පස්සේ තමයි අපි පොල් දාගන්නේ. එතකොට රන්වන් පාත්‍රේ තමයි පොල් පැන් එක තියෙන්නේ. අපේ පොල් ටික දාපු වෙලාව හරි
ගතිය නැති වෙනකම් අපි මේක එහෙම ගමු. පැණි පිරුණු පොල් පැණි එකක් හදා ගන්න ඕනේ. දැන් අපේ පොල් පැණි එක හරියාගෙන තමයි එන්නේ. හරි guys, අපි පොල් පැණි එකත් අපේ හරි. අපි බලමු ඊළඟට මොනවද කරන්නේ කියලා. guys, අපි පොල් පැණි එකත් හරි, අපි මිශ්‍රණයත් හරි. දැන් අපි ඊළඟට බලමු ඒක අපේ හදාගන්නේ කොහොමද කියලා. නවා ගන්න විදියත් අපි කියලා දෙනවා. අපි තෙල් ටිකක් දාලා එහෙම තාච්චිය රත් කරගන්නවා. එතකොට තමයි අපි ලේසි පෑන් කේක් එකේ ආප්පේ හදාගන්නේ. අපි දාලා අපි දැන් දෙකතර කරකවන්න ඕන හොඳට ආප්ප ගන්න. ඉන්දර අඩු කරලා තමයි අපි ඒක හදාගන්නේ. දැන් අපි ගලව ගන්නවා හදන්නේ. අපිට ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් විතර දාපු නිසා